ඕනෑම සමාජයක් රටක් පවතින්නේ ඒ රටට ඒ සමාජයට අනන්‍ය වූ සංස්කෘතිමය පදනමක් තිබෙනවා. මේ යුගයේ ගත්තොත් ලෝකයේ තාක්ෂණයේ විද්‍යාවේ විශාල පෙමි වර්ධනයක් පෙන්눔 කරන යුගයක්. ඒ අපේ රටේ sannivedanayට අපේ රටේ ඒ ලෝකයේ සාහිත්‍යයට ලෝකයේ කලාවට විශාල පරිවර්තනයේ යුගයක් මේ තාක්ෂණික මෙවලම් වලින් ඇති කරනවා. අපිට පුළුවනි එම මෙවලම් මත පදනම්ව අවශ්‍ය නම් අපේ රටේ මාතෘ භූමියත් එක්ක කිසිදු අහින්ද්‍රිය සබඳතාවයක් නැති පාවෙන මිනිස් සමාජයක් බිහි කරන්න පුළුවන්. නමුත් ඒ රටක් ඉදිරියට යාමක් නොවේ. ඕනෑම රටක සංවර්ධනයේදී ඉතාමත් වැදගත් ඒ රට ගොඩනැගුණු ඒ සමාජයේ ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම් වැදගත්. මොනතරම් ලෝකේ පරිවර්තනයන් අත්පත් කරගත්තත් අපේ රට අපේ රාජ්‍ය ඉදිරියට යා යුතු වන්නේ එම අපේ ඓතිහාසික පෞරු පදනම් ආරක්ෂා කරගනිමින්. එහෙම නැත්නම් මේ මිනිස් සමාජයේ මේ මහ පොළොවත් එක්ක තිබෙන මා ඓන්ද්‍රිය සබඳතාවයේ බිඳගත්තු පාවෙන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. එය රටක අනන්‍යතාවය, එය සමාජික ගෞරවත්වය සියල්ල විනාශයට පත් කරනවා. මා හිතනවා එම ඓතිහාසික සංස්කෘතික උරුමයන් මේ මාතෘ භූමියත් එක්ක අපේ රටේ ජනතාවගේ තිබෙන ඓන්ද්‍රිය සබඳතාවයන් පෙන්눔 කරන ඉතාමත් වැදගත් පෙරහැර මංගල්‍යයක් තමයි මේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මේ පෙරහැර මංගල්‍ය. විශේෂයෙන්ම අපි බලන්න ඕනකම තිබෙනවා අවුරුදු 2187ක් අවිච්ඡින්නව මේ මහා කලා මංගල්‍ය පවතිනවා. අවුරුදු 2000කට අධික කාලයක් අවිච්ඡින්නව යම් කාර්යයක් මංගල්‍යයක් සංස්කෘතික උත්සවයක් පවතිනවා නම් ඒක මොනතරම් ගැඹුරු සංස්කෘතික පදනමක් නිර්මාණය කරනවාද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 2187ක් කියන්නේ අපේ પરම්පරා 100කට අධික પરම්පරා ගණනාවක් මේ ඓතිහාසික මංගල්‍යත් එක්ක සම්බන්ධ වී තිබෙනවා. ඒ සමාජයක් අවිච්ඡින්නව පවතින්නේ එම සංස්කෘතික උරුමයන් සමග අවිච්ඡින්නව පැවතුනොත් විතරයි. ඒ නිසා මා හිතනවා වාර්ෂිකව පවත්වන මේ රුහුණු කතරගම මහා දේවාලයේ මේ පෙරහැර මංගල්‍ය අපේ ඓතිහාසික උරුමයන් අපේ රට ගොඩනැගී තිබෙන සංස්කෘතික පදනම් ආරක්ෂා කරගනිමින් අනාගත પરම්පරාව වෙනුවෙන් එම සංස්කෘතිකයේ උරුමයන් උරුම කර දෙන ඉතාමත් ඓතිහාසික අවස්ථාවක්. විශේෂයෙන්ම අපේ සමාජයේ දෙස බලපුවාම අපිට දැනෙනවා අලුත් තරුණ પરම්පරාව මෙම සංස්කෘතික උරුමයන්ගෙන් ඈත් වෙනවද කියලා.